පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව අයබෝන් කියලා පිළිගන්නවා. මම අද කතා කරන්න සූදානම් වෙන්නේ නිම්නාවිට අඬන්න එන ඇමතුම කාගේ ඇමතුමක් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්නවා කියලා විශ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් කොහොම වුණත් මම දැන් මෙන්න මෙහෙම දෙයක් මතක් කරන්න ඕනේ. නිම්නාවට මේ වෙද්දිත් සැක සංකා ඇති වෙලා තියෙන්නේ. අර එළියට ගිහපු වෙලාවේ කෙවින් තමන්ගේ ජීවිත කතාව, ඒ කියන්නේ අම්මයි තාත්තයි ගැන කියපු දේවල් මතක් වෙනකොට අනිවාර්යෙන්ම ඒ සැකේ ඒ විදියට එන එක සාධාරණයි කියන එක ගැන තමයි අපිට මේ වෙලාවේ කතා කරන්නට ඉඩකුත් තියෙන්න ඕනි කියන කාරණාව තමයි කියන්න ඕනේ. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඔයා තව දෙයක් දන්නවද? ඔය නිම්නාවිගේ තාත්තට කෝල් එකක් එනවා. ඒ නුරාන්ගෙන් වෙන්න පුළුවන් කියලයි මගේ. ඉතින් නුරාන්ගෙන් මේ කෝල් එක එන්නේ මොන වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්ද? නුරාන්ට ලොකු උමනාවක් තියෙනවා කියන එක ගැන ඔයා හොඳින්ම දන්නවා. නුරාන්ට උමනාවක් තියෙන වෙන කිසිම දෙයක් නෙමෙයි කියන එක. ඒ කියන්නේ නිම්නාවි සහ කෙවින් අර නිම්නාවිව බය කරන්න තිබිච්ච තුරුම්පුව තමයි මේ විදිහට තියෙන්නේ. හැබැයි නුරාන් විශ්වාස කරනවා තවදුරටත් ඒ තුරුම්පුව තමන් ළඟ තියාගෙන වැඩක්. දැන් තමයි ලොකුම වෙලාව තියෙන්නේ. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒ වෙලාව ගැන මෙතනදී අපිට කතා කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම කිව්වට පස්සේ කෙවිනුයි නිම්නාවි ඈත් වෙනවා. ඒ ඈත්වීම තමන්ට වාසියක් විදියට හරව ගන්න පුළුවන්කම තියෙනවා. කොහොමත් කෙවින්ට වර්ධිනවට තමයි ලොකු කැමැත්තක් තියාගෙන ඉන්නේ නුරාන්. හැබැයි ඉතින් තව දෙයක් අපිට මෙතනදී කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන මම මේ වෙලාවේ ආව දැනුවත් කරලා කතා කරන්නට සූදානමක් ඇති කරගන්නට ඉඩක් තියෙනවා කියලායි මම මතක් කරන්නේ. ඉතින් කෙවින් මංජිත විදියට රංගපාපු රංගපෑමේ හැටියට ওই නිම්නාවිලා ගෙදර අයට තරහ යන්නත් පුළුවන්. මොකද හැම ඇත්තක්ම කියන්න කියන දේ ගැන දිගින් දිගටම කිව්වා කියන ඒ කතාව ගැන අපි අද මේ වෙලාවේ කතා කරන්නට ඉඩක් තියාගෙන ඉන්නත් ඕනේ කියන ඒ කතාව ගැන තමයි අද මම මේ වෙලාවේ කතා කරන්න ඕනේ. ඉතින් ඒ දෙයත් එක්ක තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒක මෙන්න මේ විදිහේ අදහසකට අපිට අරගෙන එන්න පුළුවන් වෙන කාරණාවක් විදිහට තමයි මම ඔයාලට මතක් කරන්නට ඉඩක් හදලා දීලා තියෙන්නේ කියන ඒ කතාව ගැන. අද වීඩියෝ එක හරහා අපිට කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මට මේ වෙලාවේ කතා කරන්නට ඉඩක් දීලා තිබුණේ කියන ඒ කාරණාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාලට මතක් කරගන්නටත් සූදානමක් තියාගන්න ඉඩ දුන්නේ. දැන් තාත්තා මේ ගැන දැනගත්තට පස්සේ නිම්නාවිත් කෙවින්ට කැමති වෙන්නේ නැති. කෙවින්ට තමන්ව අමතක කරන්න කියයි. ඈතින් ඉන්න කියයි. එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. මොකද තමන්ට තව බොරු කොච්චර කියලා තියෙනවද දන්නේ නැති නිසායි ඒ විදියට කියනවා ඇත්ත කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්.